Hi children. Today I'm going to talk about common nouns and proper nouns. හොඳයි දුවේ පුතේ. අද පාඩමෙන් මම කතා කරන්න යන්නේ common nouns සහ proper nouns ගැනයි. common nouns කියන්නේ මොනවද? common nouns කියන්නේ පොදුවේ කිසිම විශේෂත්වයක් නැතුව ඕනම කෙනෙකුට තැනකට සතෙකුට හෝ දෙයකට භාවිතා කරන්න පුළුවන් නාමපද වලටයි. මොනවද proper nouns කියන්නේ? proper nouns වලින් common nouns වලට විශේෂ නම් දෙනවා. කෙනෙක්, තැනක්, සතෙක් හෝ දෙයක් හඳුන්වන විශේෂ නම් වලට තමයි proper nouns කියන්නේ. boy. boy කියන්නේ common noun එකක්. අපිට ඕනම පිරිමි ළමයෙකුට boy කියන්න පුළුවන්. ඒ නිසා boy කියන එක පොදු නාම පදයක් වෙනවා. අපි මේ boyට විශේෂ නමක් දුන්නොත් රවි කියලා ඒක එයාගේ විශේෂ නම. ඒ වුණත් අපි රවි කියලා මේ විදියට ලිව්වොත් ඒකේ වැරද්දක් තියෙනවා. proper nouns පටන් ගන්නෙ capital ලකුරකින්. මෙන්න මේ වගේ. R අකුර capital. proper noun එකක් වාක්‍යයක කොතන යෙදුනත් ඒකේ මුල් අකුර capital. අපි තවත් උදාහරණයක් බලමු. girls. girls කියන්නේ ඕනම එක්කෙනෙකුට වැඩි ගෑනු ළමයි ගණනකට කියන්න පුළුවන් common noun එකක්. අපි මේ ගෑනු ළමයින්ට විශේෂ නම් දුන්නොත් ඒවා proper nouns වෙනවා. මෙන්න මේ වගේ. මේ ගෑනු ළමයා ප්‍රියා. මේ ගෑනු ළමයා දෙව්මි. ඒවා එයාලගේ විශේෂ නම්. දැන් අපි ස්ථානයක් හඳුන්වන common noun එකක් බලමු. country. country කියන්නේ රට. අපිට ලෝකේ ඕනම රටකට country කියන්න පුළුවන්. අපි රටට විශේෂ නමක් දුන්නොත් ඒක proper noun එකක් වෙනවා. ශ්‍රී ලංකා. මේ පුංචි රටට දීලා තියෙන විශේෂ නම තමයි ශ්‍රී ලංකා. country කියන noun එක common noun එකක් වෙන්නේ ඒක පොදු ස්ථාන නාමයක් නිසායි. ශ්‍රී ලංකා කියන noun එක proper noun එකක් වෙන්නේ එය විශේෂ ස්ථාන නාමයක් නිසායි. ඒ වගේම ශ්‍රී ලංකා කියලා ලියද්දි වචන දෙකේම මුල් අකුරු capital කරන්න ඕන. අපි තවත් උදාහරණයක් බලමු. school. school කියන්නේ ස්ථානයක්. ඒක ඕනම පාසලකට කියන්න පුළුවන් common noun එකක්. ගාමිණී national school කියන්නේ පාසලක විශේෂ නමක්. අපි ගාමිණී national school කියලා ලියන විට මේ එක් වචනය capital කරන්න ඕන මෙන්න මේ විදියට. හොඳයි. දැන් අපි animal common noun එකක් බලමු. elephant. elephant කියන්නේ common noun එකක්. මේ elephant නමක් දෙනවා රාජා කියලා. ඒක විශේෂ නමක්. ඒක proper noun එකක්. රාජා ලියද්දි R අකුර capital කරන්න අමතක කරන්න එපා. ice cream. ice cream කියන්නේ ආහාරයකට කියන common noun එකක්. Highland ice cream කියන්නේ විශේෂ ice cream වර්ගයකට නිසා ඒක proper noun එකක් වෙනවා. අපි මේ නම ලියද්දි වචන තුනම capitalize කරන්න ඕනේ. හොඳයි. දැන් ඔයා දන්නවා common noun එකකයි proper noun එකකයි වෙනස. දැන් ඔයාට පුළුවන් මේ activity එක කරන්න. Find the proper nouns. මේ වාක්‍යවල proper nouns මොනවද කියලා හොයන්න. දැන් ඔයාට බලන්න පුළුවන් ඔයාගේ උත්තර හරිද කියලා. මේ highlight කරලා තියෙන නාම පද තමයි proper nouns.